හායි යාළුවනේ, අද අපි යන්නේ සිංහරාජ්‍ය ඇතුළේ තියෙන වැඩිය කවුරුත් නොදන්න ලස්සනම ලස්සන දියැලක් බලන්න. දැන් බලන්නකෝ, අර ඉස්සරහින් අපිට පේන්න තියෙන්නේ ඒ දියැල්ල. මේ වටේම කොළ පාටින් වැහිලා. කැලේ සුවඳත් එක්ක මාරම ෆීලින් එකක් දැනෙන්නේ. අද ටිකක් වැස්ස දවසක්. ඒ නිසා මේ ගමන තවත් ලස්සනයි. අහන්නකෝ ඒ සද්දේ. මම කිව්වේ අද ටිකක් වැස්ස දවසක්. ඒ නිසා දියැල්ලේ වතුර වෙනදට වඩා ටිකක් වැඩි යද. හැබැයි මීටත් වඩා ලොකු වැස්සකදී අපිට මේ දැන් වගේ ඇවිදගෙනවත් යන්න බෑ. වතුර පාරට යට වෙනවා. බලන්නකෝ, වතුර ගල් වල හැපිලා තන තන පෙන බුබුලු පිරීලා තියෙන හැටි. අපි දැන් හිමීට ඇල්ල වැටෙන තැන උඩට යන්න හදන්නේ. ගල් ඉස්සන නිසා ටිකක් අමාරුයි. ඒත් එතන වෙනම ලෝකයක් වගේ. එන්නකෝ අපි උඩට ගිහින්ම බලමු මොන වගේද කියලා. දන්නවද මේ ලස්සන දියැල්ල හැදිලා තියෙන්නේ කැලේ ඇතුලේ තියෙන පොඩි පොඩි උල්පත් ගොඩක් එකට එකතු වෙලා. ඒක හිතුවම පුදුමයි නේද? වැස්ස කොච්චර අඩු වුණත් මේ දියැල්ල වතුර කවදාවත් හිදිලා නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මේක හරියට ස්වභාව ධර්මයේ ජීවමාන ආශ්චර්යයක් වගේ. මේ වතුර හරිම පිරිසිදුයි. මේ දියැල්ල අවට බලද්දි ගෝනන් ඉන්න ලකුණු, උරගීන්, බකමූණන්, ලස්සන සමනළුන් සහ තවත් සතුන් ගොඩක් දකින්න පුළුවන්. අපි තව ටිකක් දියැල්ල ළඟට ගිහින් බලමු.
අපි දැන් දියඇල්ල පාමුලටම ඇවිත් ඉන්නේ. වව් මේ ෆීලින් එක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා ඇවිත්ම විඳ ගන්න ඕනේ. දියඇල්ලේ වතුර පාරේ සැරට සීතල පිණි ඇගේ වදින්නේ හරියට හිම වැටෙනවා වගේ. මෙතනට ආවම හිතේ තියෙන ප්‍රශ්න, ස්ට්‍රෙස් හැමදේම නැති වෙලා ගිහින් හිතට මාරම නිදහසක් දැනෙනවා. ස්වභාව ධර්මයේ ලස්සන ඇස් දෙකෙන්ම දැකලා ඒක එන්ජොයි කරන්න පුළුවන් නම් ඒක ආශිර්වාදයක්. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. බයි බයි.